මේක අපි මේකට සාමාන්‍ය අපි කියන්නේ මේ මයිකල් ෆැරඩේ නියමය කියලා. මයිකල් ෆැරඩේස් ලෝ. මයිකල් ෆැරඩේ නියමය වැඩ කරන්නේ මේ විදිහට. හරි. දැන් මේකේ තියෙනවා ස්ථිර චුම්බකයක්. බා මැග්නට් එකක්. එතකොට මේ බා මැග්නට් එකක වටේට හැම වෙලාවෙම නැත්තම් ස්ථිර චුම්බකයක් වටේට විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මැග්නටික් ෆීල්ඩ් එකක් හැම වෙලේම වැඩ කරනවා. සාමාන්‍යයෙන් දැන් මේක හිතන්නකෝ මේක වටේට මේක මැග්නට් එකක් නම් මේක වටේට මැග්නටික් ෆීල්ඩ් එකක් වැඩ කරනවා. හැම වෙලේම තියෙනවා. ඒක අපිට පේන්නේ නැති වුණාට. එතකොට මේකේ මේ මැග්නටික් ෆීල්ඩ් එක අපි මේ මැග්නට් එක මේක ඇතුළට දානකොට ඒ කියන්නේ මේ පරිවාරක කම්බි නැත්තම් ඉන්සියුලේටඩ් කොයිල් එක ඇතුළට මේ අපි මේ චුම්බකයේ ඇතුල් කරනකොට මේ බල රේඛා මේ චුම්බක බල රේඛා නැත්තම් මැග්නටික් ෆීල්ඩ් එකේ තියෙන මේ ෆ්ලක්ස් හරිද මේ චුම්බක බල රේඛා මේ දඟරේ විසින් කැපෙනවා මේ දඟරේ විසින් කැපෙනවා එතකොට මේ දඟරේ විසින් කැපෙන වාර ගානට අනුව මේකේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා ඒක තමයි මයිකල් ෆැරඩේ නියමය කියන්නේ දැන් මේකෙදි වැදගත්ම දේ තමයි අපි මේ චුම්බකය මේක ඇතුළට දාලා නතර කරොත් මේකේ කරන්ට් එකක් යන්නේ නැහැ. මැග්නටික් විද්‍යුත් චුම්බක ගාමක බලයක් හැදෙන්නේ නැහැ. හැබැයි මේක ඇතුළට දාලා ආයෙ ගන්නකොට ඒ වෙනස් වෙන හැම වෙලාවකම විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් සිද්ධ වෙන. ඒ කියන්නේ මේ අපි හිතමුකෝ මේ චුම්බකය කියලා. මේ චුම්බකය අපි දානවා මේක ඇතුළට. හරිද? එතකොට දැන් මෙයා මේ මයිකල් ෆැරඩේ ලෝ එක පාවිච්චි කරාම අපිට හදන්න පුළුවන් වෙච්ච දේවල් තමයි ඒ කියන්නේ දැන් හිතන්න මේ දැන් මේ චුම්බකය මේකට ඇතුල් කරා කියලා හිතන්නකෝ. චුම්බකය ඇතුල් කරාට පස්සේ සහ මේ ගන්න වෙලාව කියන්නේ මේ චලනය වන හැම වෙලාවකම මේකේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. හරිද? එතකොට මේ ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලය තීරණය වෙනවා. නැත්තම් වැඩි වෙන එක හරි අඩු වෙන එක හරි තීරණය වෙනවා මේ පොටවල් ගාන අනුව. මේකේ තියෙන වයින්ඩින්ග්ස් ගාන අනුව. වයින්ඩින්ග්ස් ප්‍රමාණය වැඩි නම් ඒකේ හැදෙන වෝල්ටේජ් එක වැඩි. පොටවල් ගාන වැඩි නම් හැදෙන කරන්ට් එක වැඩි. ඒ වගේම තමයි චලන වේගය. මේ චුම්බකය අපි චලනය කරන වේගය වැඩි වුණත් මේකේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒ වගේම තමයි පවර්ෆුල් මැග්නට් එකක්. මේ මැග්නට් එකේ තියෙන පවර් එක වැඩි කරත් විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. දැන් ඕකේ හොඳම කතන්දරය තමයි මෙන්න මේ පැත්ත වගේ තමයි මෙන්න මෙයා වැඩ කරන්නේ. හරි. හරිද? මෙහෙම හිතන්නකෝ. මේ තියෙන්නේ හරිද? මෙන්න මේ විදිහ එකක්. හරිද? මෙන්න මේකම තමයි මේකෙත් වෙලා තියෙන්නේ. හරිද? හොඳට බලන්න. මේ පැත්තට අපි කියන්නේ මේ ප්‍රයිමරි පැත්ත. මේ ප්‍රයිමරි කොයිල් එක වගේ. මේ පැත්ත ඇවිල්ලා අතරම සෙකන්ඩරි කොයිල් එක වගේ. එතකොට මේකේ ඇත්තටම ඕල්ටර්නේටිව් කරන්ට් එකක් තමයි අනිවාර්යයෙන්ම මේකේ ගමන් කරන්න ඕනේ. මෙයා ඕල්ටර්නේටිව් කරන්ට් එකක් සප්ලයි කරාට පස්සේ මෙන්න මේකේ හැදෙනවා මෙන්න මෙයා ඇත්තටම මේ අයන් වලින් හදපු යකඩ පතුරු තියෙන්නේ. හරි. එතකොට මේක වටේට මෙහෙම මේ චුම්බක බලයක් මේ හරිද? මේ විදිහට හැදෙනවා. හරිද? මේක දිගෙත් අතර මේක දැන් O level මට්ටමේදී තමයි අපි මේ විදිහට කතා කරන්නේ. මේක තව ඇඩ්වාන්ස් කොටසක් උසස් පෙළේදී වගේ අපි කතා කරනවා. එතකොට මෙතනදී දැනගන්න ඕන එකක් තමයි මේක ප්‍රයිමරි කොයිල් එක වගේ තමයි වැඩ කරන්නේ. ප්‍රයිමරි කොයිල්. ඒ කියන්නේ මෙන්න මෙයා වගේ හරියට. මේක ඇත්තටම තියෙන්නේ බා මැග්නට් එකක්. මෙතන තියෙන්නේ බා. ඒ කියන්නේ මෙතන ස්ථිර චුම්බකයක් තියෙන්නේ. මෙතන ස්ථිර චුම්බකයක් නෙවෙයි විද්‍යුත් චුම්බකයක් තියෙන්නේ. තේරුණාද? එතකොට කරන්ට් එකක් දුන්නාම තමයි මෙතන මැග්නට් එකක් හැදිලා තියෙන්නේ. එතකොට ඕල්ටර්නේටිව් කරන්ට් එකක් මෙතන තියෙනවා කියලා කියන්නේ ඕල්ටර්නේටිව් කරන්ට් එකක් මෙතනින් සප්ලයි වෙනවා කියලා කියන්නේ මේකේ හැම වෙලේම මැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙනවා මැග්නටික් ෆීල්ඩ් එකක් නැති වෙනවා. මැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙනවා. ඒ කියන්නේ මැග්නටික් ෆීල්ඩ් එක හැම වෙලේම මෙතන වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හැම වෙලාවකම මේ පැත්තේ මැග්නටික් ෆීල්ඩ් එක වෙනස් වෙන හැම වෙලාවකම මේ පැත්තේ කරන්ට් එකක් හැදෙනවා. මේ දෙක අතර මෙහෙම
ෆිසිකලි කිසිම සම්බන්ධයක් නැහැ. හරිද? ෆිසිකලි මෙහෙම සම්බන්ධයක් පේන්නේ නැහැ. එතකොට මේ පැත්තේ හැදෙන මැග්නටික් ෆීල්ඩ් එක නැත්නම් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය නිසා මේ සෙකන්ඩරි කොයිල් එකේ මේ පොටවල් ගාන හරියට මෙන්න මේ වගේ මෙන්න මේක වගේ. පොටවල් ගානට අනුව කරන්ට් එකක් මේකේ ගමන් කරනවා. ඔයගලන්ට පේන ඇති දැන් මේකේ තියෙනවා පොටවල් ගාන වැඩි. පොටවල් ගාන වැඩි නම් හැදෙන කරන්ට් එකත් වැඩි. මේකේ පොටවල් ගාන වැඩි නම් හැදෙන කරන්ට් එක වැඩි. මේකේ පොටවල් ගාන අඩුයි නම් හැදෙන කරන්ට් එක අඩුයි. එතකොට මේකේ අතර මේක ස්ටෙප් අප් එක කරන්ට් එක වැඩි වෙලා තියෙන්නේ. හරිද? මෙහෙන් හැදෙන කරන්ට් එක. එතකොට මේ සම්බන්ධ ගණනය කිරීම ඇව්වොත් ගණනය කිරීම සඳහා භාවිතා කරන සමීකරණ දෙකක් තියෙනවා. ඉක්වේෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේක. පොටවල් අතර අනුපාතය VP බෙදීම VS සමානයි NP බෙදීම NS කියන සමීකරණය අපි මෙතනදී පාවිච්චි කරනවා. වෝල්ටීයතා අතර අනුපාතය පොටවල් අතර අනුපාතයට සමානයි කියන එක පාවිච්චි කරන්න පුළුවන් අපිට මේකෙදී. හරිද? හරිද? තමයි කතන්දර. ඊට අමතරව මේකෙදි දැන් අපි O level මට්ටමේ කතා කරන නිසා මේකෙදි තව එක සමීකරණයක් අපි මේකේ ඇප්ලයි වෙන එකක් තමයි වෝල්ටේජ් එකයි යන කරන්ට් එකයි දුන්නොත්. ඒ කියන්නේ V PIP සමානයි VS IS කියලා සමීකරණයක් තියෙනවා. මෙන්න මේ සමීකරණ දෙකෙන් තමයි මේ සම්බන්ධ ගණනය කිරීම කරන්නේ. මීට වඩා දෙයක් මේකේ අහනවා නම් අහන්න තියෙන්නේ මෙයා කෙලින්ම සම්බන්ධ කරනවා රෙක්ටිෆිකේෂන් නැත්තම් ඩයෝඩ් බ්‍රිජ් එකට සම්බන්ධ කරලා කොහොමද රෙක්ටිෆයි කරන්න කියලා වගේ එකට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ හැර වෙන අහන්න දෙයක් මේකේ අපිට හම්බෙන්නේ නැහැ O level මට්ටමේදී. මේවට අපි කියන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා. මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් කරන්නේ එක්ක කරන්ට් එක වැඩි කරනවා එහෙම නැත්නම් කරන්ට් එක අඩු කරනවා. ට්‍රාන්ස්ෆෝමර් එකෙන් කරන්නේ එක්ක කරන්ට් එක වැඩි කරනවා එක්ක කරන්ට් එක වැඩි කරනවා නැත්නම් අඩු කරනවා. අඩු කරනවා නම් අපි කියනවා ස්ටෙප් ඩවුන් කියලා. වැඩි කරනවා නම් අපි කියනවා ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා. ඒ කියන්නේ අධිකර සහ අවකර පරිණාමක කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි මේ ට්‍රාන්ස්ෆෝමර්ස් සාමාන්‍ය ජීවිතේ අපි ඕන තරම් දකිනවා. විදුලි බල මණ්ඩලෙන් හයි කරපු පාරයිනේ තියෙන ඒවා. ඊළඟට ගෙවල් වල අපි සාමාන්‍යයෙන් මේ මොබයිල් ෆෝන් එකක් වගේ charge කරනකොට පාවිච්චි කරන ට්‍රාන්ස්ෆෝමර් එක. අන්න ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් කියන්නේ වෝල්ටේජ් එක අඩු කරලා තමයි එතන භාවිතා වෙන්නේ. ඊළඟට මේක ඇත්තට මයිකල් ෆැරඩේ නෙමෙයි. මේකෙදී අපි ෆ්ලෙමින්ගේ නියමවත් ඊළඟට වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ෆ්ලෙමින්ස් ලෝ පාවිච්චි කරන්නේ වෙනම කොටසකට. මේකෙදී මේ වගේ අහන්න මොකද මයිකල් ෆැරඩේ ලෝ එක තමයි මෙතන ඇප්ලයි වෙන්නේ. මේ ඒ ලෝ එක තමයි මෙතනත් ඇප්ලයි වෙන්නේ. තව දේවල් මේකේ තියෙනවා. නමුත් මේක කෙලින්ම මේකට සම්බන්ධයි. හරිද? ඒ ලෝ එක මතක තියාගෙන යන්න ඕනේ. ගණනය කිරීම සඳහා මේක භාවිතා කරන්න පුළුවන් අපිට. එතකොට දැන් මේකේ වෝල්ටේජ් එක අපි මේ පැත්තේ වෝල්ටේජ් එක 240යි කියලා දෙමු. 240 වෝල්ට් කියලා. මේක වයින්ඩින්ග්ස් ගාන දුන්නොත් මේකේ පොටවල් ගාන අපි උදාහරණයක් ඇටියට අපි හිතමු 120යි වයින්ඩින්ග්ස් කියලා. තේරෙනවද? වයින්ස් ගාන වට ගාන. එතකොට වෝල්ටේජ් එක දීලා තියෙනවා මේක දෙන්න. එතකොට මේකේ වැඩි වෙච්ච මේ වෝල්ටේජ් එකේ ප්‍රමාණය අපි කීය වුණත් කමන්නේ. අපි මේක 1200යි කියලා හිතමු. 1200යි කියලා හිතමු. එතකොට මේ පැත්තේ සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් මේ වගේ එකක් ගත්තොත් මෙතන වෝල්ටේජ් එක හොයන්න පුළුවන්. මේක කෙලීම මේකට ඇප්ලයි කරලා ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් හැටියට. මේක ඇත්තටම මයිකල් ෆැරඩේ නියමය. මේක ඇත්තටම මෙතන අපි ගමු